තුමා ලිස්ට් එකක් කිව්වනේ WR එකේ තිබිලා. දැන් මෙතෙන්දි මොනවද අයින් කරගෙන තියෙන්නේ? දැන් කමිටිය අයින් කරලා තියෙනවා. කමිටිය නිර්දේශ ඕනේ නැහැ. එතුමා බලලා දෙනවා. එහෙමනේ. දැන් එයා මොනවද බැලුවේ? අන්න විදියට දැන් මේ බෝඩ් පේපර් එකේ දාලා තියෙනවා බලන්න ડોකියුමන්ට්ස් කියලා. ඒකේ තියෙන්නේ පර්චේස් ඕඩර් එකයි ඇප්ලිකන්ට්ගේ ටෙක්නිකල් ડોකියුමන්ට්ස් නැහැ එතන. ඒක තමයි මතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඖෂධය සම්බන්ධව මොනවාරි ඒකේ ගුණාත්මක භාවය මොකක් හරි පිරික්සන්න අවශ්‍ය කරුණු තිබ්බද? ඒක නයක් නැහැ. තාක්ෂණික ડોකියුමන්ට් එකක්වත් ඒ බලපු ડોකියුමන්ට් අතර නැහැ. ඒ යෝජනා ඉදිරිපත් කරනකොට ඩිරෙක්ටර් බෝඩ් එක කවුද හිටියේ? බෝඩ් එකටත් මම ගියේ නෑ මොකද මට ඒකේ ට්‍රාන්ස්පරන්සි ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඊළඟට මේ ස්පෙෂල් පාත් එක ගැන මට ෆයිල් එක ආවා. මම ෆයිල් එකේ අදටත් මිනිත් එක බලත හැකි. අර මම සෙක්‍රටරියට මිනිත් එකක් දාලා යවුවා. මේවා නැතුව මේකට පර්මිෂන් දෙන්න එපා කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දෙන මේ නෑ මගේ නිර්දේශය මම දුන්නා. මට කරන්න පුළුවන් එච්චරයි නේ සහවත්තුමා. ඒකලේකම්තුමා එච්චර ප්‍රෙෂර් එකක් කළාද ඕගොල්ලන්ට? කියන්නේ කොහොමද ඒ බලපෑම කළේ? අවුරුද්ද අග හොටෙල් එක බෝඩ් මීටිමක් තිබුණා. ඒක යූසුවල් ප්‍රොසීඩර් එක නෙමෙයි. නෑ කලින් ප්ලෑන් කරලා තිබ්බා NMR ස්ටාෆ් එකට ඩිනර් එකක් දෙන්න. ඒ ඩිනර් එකට කලින් බෝඩ් මීටින් එක අදා අපි දන්නෙත් නෑ. දවස් දෙකකට කලින් ඊමේල් එකක් ආවා. ඒ බෝඩ් මීටින් එකේ විවිධ දේවල් කරලා අන්තිමට 9 මාර්ට විතර එකපාරට දැම්මා ඩ්‍රග්ස් ගොඩාක් දාලා WR දෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න බෑ මේ කැබිනට් එකෙන් අප්‍රූව් කියලා සාකච්ඡා කළේ නෑ. පස්සේ මම කිව්වා මං එන විරුද්ධ වෙනවා කියලා. බෝඩ් මීටින් එක වෙන්ද ගන්නේ කොහෙද? වෙනදගන්නේ මේ සාමාන්‍ය NMR එකේ මේ NMR එකේ බෝඩ් එතන අදාළ රූම් එකේනේ. ඔව්. ඊට පස්සේ මම දැන් ඇහුවා දැන් කවුරු ස්පොන්සර් කරනවද? නෑ කිව්වා. මං කිව්වා දැන් සල්ලි ගෙවන්නේ කවුද කියලා. ඊට පස්සේ අපි අතින් දුන්නා. ওই ඩිනර් එකට සහ ওই මීටින් එකට ආයතනයේ මුදල් ගෙවලා තියෙනවා. ලක්ෂයක ඇඩ්වාන්ස් එකක් ගත්තා. ඒ මුදල වියදම් වුණේ නැහැ කියලා ඒ සල්ලි ආපහු අපේ account එකට දාලා තිබ්බා. සාමාන්‍ය අපි දෙන ඔය කේක් කැල්ලක් වගේ එකට ලක්ෂයෙන් මිලිමත් තියන්න බෑ. බෑ. මේ එතකොට ඒකට අනිවාර්යෙන් වෙන ක්‍රමයකින් සල්ලි එන්න ඕනේ. මොකද දැන් එදා ලක්ෂය ගත්තා නම් ඒ ගත්තේ මේ සමාජිකයන්ට ගෙවන්න මුදලක් තියෙන රෙනිමිනේෂන් එකක්. ඒක විතරයි ගෙවන්න පුළුවන් ওই ලක්ෂයෙන්. එතකොට අර කෑම වලට සහ හෝටල් ගාස් වලට ඒ ලක්ෂයෙන් කරන්න බෑ. ඒක ගෙව්වේ නැත්නම් වෙන ක්‍රමයකින් ඒ මුදල් එන්න ඕනේ. දැන් මේ මුදල නැවත ගෙවුවා නම් ඒ කියන්නේ බෝඩ් මෙම්බර්ස්ලාට එදා පේමන්ට් එකක් කරලා නැහනේ. ඒ කියන්නේ වැලිඩ් බෝඩ් මීටින් එකක් නෙවෙයි තිබිලා තියෙන්නේ. කෝරම් එකකුත් තිබුණාද නැද්ද කියලා හොයන්න ඕනේ. මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකට බෙහෙත් වර්ග 300ක් පමණ එක සැරේ ආව වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිස්ට් එකක්. ඒ මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එක හැටියට අපි විරුද්ධ වුණා. ඒවා එකක්වත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් කමිටි එකෙන් අප්‍රූව් වෙච්ච ඒවා නෙවෙයි. අපි කිව්වා මේ අපිට මේක අප්‍රූව් කරන්න බැහැ කියලා. ඒ ගමන කිව්වා නෑ මේවා මේ අත්‍යවශ්‍ය බෙහෙත් මේවා නැත්නම් රටට බෙහෙත් නැති වෙනවා. ඒක නිසා තමයි කියලා. සමහර ඒවායි දීලා තිබිච්ච ඒවා බ්ලැක් ලිස්ටඩ් කම්පනීස් වලට දීලා තිබුණා. ඇමොක්සිසිලින් වගේ රෙජිස්ට්‍රේෂන් 50ක් විතර තිබිච්ච ඒවටත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් දීලා තිබුණා. ඒ වෙලාවේ CEO සභාපති කවුද? මහාචාර්ය එස්.ටී. ජයරත්න සභාපති, වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විදිහට. ඒතර අමාත්‍යවරයා? කේලිය රෝම කැලේ. කේලිය.